අනේ මට නම් බෑ අම්මේ ඉස්කෝලේ යන්න. මට ඉස්කෝලේ යන්න කියන්න එපා. මට පිස්සු හැදිලා තියෙන්නේ. එක එක ඒවා කියනවා. මාළු කෙල්ල ගන්නවා. මට හරියට වද දෙනවා මේ ළමයි. ඈ බා උඹලා පොඩි උන්ද? ඔය එක එක කියන ඒවට මේ අඬන්න, තැවෙන්න උඹලා පොඩි උන්ද? අම්මේ අනේ මේ උදේ පාන්දර මගේ යකා උස්ස ගන්න එපා පුතේ. ගිහින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. ඉස්කෝලේ යමු. උඹලත් මොනවා හරි හේතුවක් හදාගන්නවා ඉස්කෝලේ නොයා ඉන්න. මගෙන් මුකුත් අහගන්න තුව ඉස්කෝලෙන් ලෑස්ති වෙයක්. එක එක කියන දේවල් වලට කවුද බං ඔහොම අඬන්නේ? ඈ ලැජ්ජ නැද්ද උඹලට? ඕකම ගියොත් නම් හොඳට හිටි. යකෝ දැන් උඹලා ඔහොම එකේ කොහොමද කැම්පස් ගිහලා නවක වද එහෙම විඳින්නේ? යකෝ උඹලා මැරලා වැඩේ එතනම. අනේ මේ ඔයාලගේ හැටි මන් දන්නවා ඉස්කෝලේ නොවන්න මොකක් හරි හේතුවක් ඔයාලා හදාගන්න. කරුණාකරලා ලෑස්ති වෙනවා. ඉස්කෝලේ යන්න බෑ. ඒ මේක බං මට කරන්නවත් බැරි වුණා. මම කරේ නෑ බං. මට යම්කෝ එනම් පන්තියට ගිහින් කරමු. ඔව් අයියා. ඒ ඇයි මං අර කියනවා. මාළු කෙල. අපෝ මං ඒත් බැලුවා මේ ගඳ මොකද්ද කියලා. ඕ නේද. එතකම් මේ මාළු කෙල්ල එනවනේ. මොකට එනවද මන්ද බං? ඔවුන් කොච්චර නැවොත් ගඳ යන්නේ නැහැ බං. පෝ මුළු පලාතම ඉවරයි. අද ඉතින් පන්තියේ ඉඳලා ඉවරයි. පෝ මේ කර්ම නම් කවදා ඉවරයක් වෙයිද දන්නේ නැහැ බං. ෂි ඒ බං ඔහොම කියන්න එපා ඔය කියන්නයි. ඉතින් ඇඬුවා කියලා අපිට මොකද? ඇයි උඹට කිරියනවද? මට නම් ඒ ඇඬුවා. නෑ. මාළ විකාර. යමක් පන්තියට යමක්. ඉතින් මේ පොලිමේ නේද? හා කරා මම පේපරේ. ඒක ලේසි ඒක අමාරු නෑ. ඔව්. තමුස මොකද මෙතන? නැගිටිනවා. ඕක අපි මේ මෙතන. සතියේ අපි මේ පොලිමේනේ. ඒකට පොලිම් මාරු වෙන්නේ අපි. නැතුව තමුස නෙමෙයි. තමුසේ ගාව වෙන මාළු ගඳත් එක්ක තමුසට ඉන්න දෙන්න පුළුවන් දෝ ඉස්සරහින්ම. එක ටීචර් කෙනෙක්වත් එන එකක් නෑ අපිට උගන්වන්න. ඒ තරම පිණී ගන්න මේකේ ගාව යනවා. අපි විතරයි මේ පොලිම් මාරු වෙන්නේ. තමුසේ හැමදාම ඉන්නේ පිටිපස්සේ පොලිම්. යනවා. යනවාද මොකද බලන් ඉන්නේ? ගන්නවා මේ බෑග් එක. එනවා මෙතන ලොක්කා වගේ ඉස්සරහින් ඉඳලා. හරි. සුපුනි කල්හාරි නයෝමි අනේ සෝරි මං හිතුවා ඔය අතන කියලා ගන්න. ගංගා ඊයේ දීපු පේපර් ටික මේ එකතු කරලා මගේ ස්ටාෆ් රූම් එකට අරන් එන්න. මට සිරි මම පේපර් එක කරේ නෑ බං. මං කරේ නෑ බං. ඔයා කරාද? තමයි අර ටීචර් ඊයේ දීපු පේපර්ස් ටික එකතු කරන් එන්න කිව්වා. ගෙනත් දෙන්නකෝ එකතු කරලා මට. මම මාර වැඩේ. මොකද කරන්නේ? තමුසෙත් කරාද? අල්ලන්නත් මොකද්ද වගේ ඔයි මේවා? ගඳේ බෑ. තමුසෙත් ඇත්තට නාන්න නැද්ද ඔයි? ඈ? ඇත්තට මං අහන්නමයි පවිත්‍ර හිටියේ. තාත්තා මාළු විකුණන්නේ පුදුම ගඳක් නේ ඔයි. ඈ? ඕ පුදුමාකාර ගඳක් ඔයි තමුසේ ගාවෙන් එන්නේ. පන්තියම ඉවරයි. සමහර ටීචර්ස්ලා එන්න කැමති නැහැ තමුසේ ඉඳා. ඉතින් මුකුත් කියන්න බැරි හින්දා ටීචර්ස්ලා මුකුත් කියන්නේ නැහැ. මේ වැත් ගඳ ගහනවා. චි. බලහන් ඊයා. තමුසේ ඉස්කෝලේදී මොකද කරනවනේ? ඒ නිම්න. ඇයි? ඔය ස්ටාෆ් රූම් එක පැත්තට යනව නේද? මේ පේපර්ස් ටික දීගෙන යන්නකෝ. ඔව්. දැන් ඕකද? මේක ඕනේ නැහැ. මේක මන් දෙනවා ඔය. හරි. ඒ පවිත්‍ර. එනවකො මෙහෙට. තමුසේ ඉස්කෝලේදී මොකද කරනව නේද? මේ ටීචර් අහුවොත් කියනවා තමුසට පේපර් එක කරන් එන්න බැරි වුණා කියලා. ඔය මගේ පේපරේනේ. තියෙනවා. ඒත් මං කරගෙන ආවනේ ඕක. තමයි. ඒකට දැන් නෑනේ. නේ? දැන් ටීචර් අහුවොත් කියනවා තමුසත් ඒක අමතුණා කරන් එන්න බැරි වුණා. පස්සේ කරන් එන්න. හරි. ඩබලත් කරන් එන්න බැරි වුණා. අපිට කරන් එන්න බැරි වුණ එකේ තමුසට පුළුවන් වෙන විදියක් නෑනේ කොහොමද? ඇයි එහෙම කරේ? මේ ඕනට වඩා කට ගහන්න ඉන්න එපා. හරිද? කිව්ව දේ කිව්ව විදිහට කරනවා. නැත්තම් තමුසට මේ ඉස්කෝලේ ඉන්නත් බැරි වෙනවා. එනවා මෙතන කියවන්න. දැන් ගිහින් ඉඳ ගන්නවා ඉන්න තැනින්. මාළුකාරයෙක්ගේ දුවක් එනවා මෙතන. ඇයි? ඔඩේ ෆෝන් එකක් නේද? කොහොමද ගෙනාවේ? අද හිටියේ ප්‍රිෆෙක්ට් මං අඳුන අක්කා කෙනෙක්. අක්කට මේ සැරේ චාටුවක් දාලා
ඔය මම පොඩි බඩුවක් පෙන්නන්නට ගියා. උන් බලපන් ඈ. සත්තු කරන්න එපා, කෑ ගහන්න එපා. හරි කෑ ගහන්නේ. බලපන්කෝ. ඔඩි පිස්සුද යකෝ? හේ යා. මේ ආ පොඩි වැඩක් කරමු. මොකද? පවිත්‍රා එන්නකෝ. මෙහෙනම ඕයි. තමසර හොඳින් කතා කරාමත් ගණන් ගන්නෑ නේද? පොඩි බඩුවක් පෙන්නන්න තියෙනවා. හැබැයි කට වහගෙන බලන්න ඕනේ ඈ. ඉන්නවම තමුසෙකින් මං අවසර ඉල්ලුවේ නෑනේ. තමුසේ මේක බලන්න ඕනේ. බලනවා. එපා මන් දැන් යන්න ඕනේ. කොහොමද? මොකද ඔය මේ බය වෙලා තමුසේ? මට මේක බලන්න එපා. මම නම් අහලා තියෙන්නේ මාළු විකුණුන්ගේ ළමයි වුණත් බය නෑ කියලා කිසිම දෙයකට. හැබැයි තමුසේ පට්ට බයයි නේ උයි. බලනවා ඔක. මට එපා මං යන්න ඕනේ. එයි මෙහෙනම්. හැබැයි මේ ගැන කාටවත් කියන්න බෑ. කිව්වොත් එහෙම තමුසේ පන්තියේ ඉඳලා ඉවරයි. හරිද? තව එකක්. හැමදාම උදේට නාගන වරේ. නැත්තම් ගන්තස් සාරි බෑ මෙතන. ෂි. හැටි විතර. මාළු කෙල්ල. එන්න නැතු ඉන්නවකෝ ඉස්කෝලේ. තමුසේ ආවම මන් නිකන් මොකද්ද වගේ. තමුසට බයින්නමයි හිතෙන්නේ. ඒ තරම් තමුසේ එපා කරපු එකෙක් මට නම්. උඹ පන්න ඕකිට බයින්න එපා බං. ඊට පස්සේ ඕක යනලා කියයි ඉතින් මැඩම්ටවත්. ඊට පස්සේ ඔක්කොම මට දැන් ළඟකදී නම් හිතන දෙයක් තමයි ඔයාලට මාර ආදරයක් තියෙන පවිත්‍ර ගැන නේද? එහෙම මගුලක් නෑ බං මට ඒකි ගැන. ඇයි තමුසට ආදරයක්වත් තියෙනවද ගැන? මොකද ලොකු මේකේ තේරුම? ඇයි දැන් හැමදාම ඉස්කෝලේ යන්න බෑ කියන්නේ? දැන් ඔය අඬන්නේ මොකද? මේ ළමයෝ මොනවා හරි දෙයක් වුණා නම් කියනවා. මොකද මට දිවස් නෑනේ. අම්මේ මට බැහ කිව්ව ගමන් මෙන්න මේකයි හේතුව කියලා හොයාගන්න. කියනවා මොකද උනේ ඉස්සෙල්ලා කියලා. අනේ මට ඉස්කෝලේ යන්න බෑ අම්මේ. මට කරදර කරන්න එපා අම්මේ ඉස්කෝලේ යන්න කියලා. ඒ ළමයි මට එක එකව කියනවා විතරක් නෙමෙයි දැන් එයාලගේ ෆෝන් ගෙනල්ලා මහ විකාර වීඩියෝ පෙන්නනවා අම්මේ. ඊයේ ෆෝන් එකක් ගෙනල්ලා ඒ වීඩියෝ එක දැක්කට පස්සේ මට හරි අප්‍රසන්නකම අමුතු බයක් ආවා අම්මේ. කවුද පෙන්නේ? කොච්චර කිව්වත් ඒ ළමයි මට ඒක එක දිගටම බලන්න කිව්වා. මට බෑ කලබල වෙන්න එපා. මට ඉස්කෝලේ ළමයෝ හරි. ඔයා දැන් ඕක අදනේ මට කියන්නේ. ඊයේ ආපු ගමන් මට කියන්න එපා අම්මා මෙහෙම දෙයක් මේ ළමයා කරා මට කියලා. එහෙනම් මං ඒ වෙලාවෙම මැඩම් එක කතා කරන්න ඕනේ. මට ඒක ඊයේ අම්මට කියන්න තියා මට හිතා ගන්න බැන්නා මොකද්ද මං ඊළඟට කරන්න කියලා. හරි. දැන් කලබල වෙන්න එපා. මෙහෙමයි පුතේ. ඔය ප්‍රශ්න වලට අපි ඉස්කෝලේ නොගින් හරියන්නේ නැහැ. එතකොට මගේ පුතාගේ අනාගතේම තමයි නැත්තරම නැති වෙලා යන්නේ. ඉස්කෝලේ යන්නේ නැති එක ඒකට ලැබෙන එකම උත්තරේ නෙමෙයි. ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනේ. විසඳගෙන ඉස්සරහට යන්න ඕනේ. ඔයා බය නැතුව අද ඉස්කෝලේට යන්නකෝ. මං එන්නම්. මම මැඩම් එක කතා කරන්නම් ඇවිත්. ඊට පස්සේ අම්මා මැඩම්ව හම්බුනාට පස්සේ අම්මෝ තවත් මට එන්න බැරි වෙයි. ඊට පස්සේ ඕක ආරංචි වුණාම තවත් මාත් එක්ක රණ්ඩු වෙයි අම්මේ. බය වෙන්න එපා. මම මැඩම් එක කතා කරන්නම්කෝ. හැම දෙයකටම උත්තරයක් තියෙනවා. තේරුණාද? බය වෙන්න එපා. ඔයා දැන් ලෑස්ති වෙන හොඳ පුතා වගේ ඉස්කෝලේට යන්නකෝ. මං එන්නම් මැඩම් එක කතා කරන්නම් ඇවිත්. එතකොට ඔයාට ඔය අනම්මනම් කියන ළමයව ගෙන්නලා මැඩම් උපදෙස් දෙන්නේ. එතකොට ඒක නවතී පුතේ. හරිද? එහෙම මොකුත් හිතන්න නැතුව දැන් මයි පුතා ලෑස්ති වෙන්නකෝ. හිතන්න එපා ඒ ගැන. මම යන්නම්. ගංගා ඊ ෆෝන් එකක් ගෙනවද? මං ගෙනාවේ නෑ. මැඩම් මෙන්න කිව්වා දැන්. मैडम हाँ टीचर තමසනේ කිව්වේ ෆෝන් එකක් ගෙනාවා කියලා මම කිව්වේ නෑ නැත්තම් කවුදෝයි දන්නේ වෙන මම ෆෝන් එකක් ගෙනාවා කියලා ඊයේ මම මැඩම් ගාවට ගිහින් ඇවිල්ලා බලා ගන්න තමසේ කරා තමසේ අද විතරයි ඉස්කෝලේ එන්නේ හෙට එහෙම ඉස්කෝලේ එන්නේ හිතන්නවත් එපා තමසේ බලා ගන්නකො මම තමසේ කරන දේ ඇවිල්ලා කේලම් කේලමි මොකද උනේ හිටන්කො ටීචර් එළියට යනකම් මම මේකට කියලා දෙන්න මොකද උනේ කියලා තමුසෙට අදින් පස්සේ මේ ඉස්කෝලේ එන්න බෑ හරිද? තමුසයා ඉස්කෝලේ ආවොත් එහෙම බලනවා කරන දේ. තමුසට හෙට ඉඳන් ඉස්කෝලේ එන්නම බෑ. අහලොක්කුවට මැඩම්ට මම ෆෝන් එකක් ගෙනාවා කියලා කිව්වේ මොනවා කරන්නද දන්නේ නැහැ මට නේද? හිතාගෙන ඇති. හොඳට හිතා ගන්නවා. මැඩම් කියන්නේ මගේ අම්මගේ හොඳම යාළුවෙක්. ඒ හින්දා කාටවත් බෑ මට මුකුත් කරන්න. දැන් මාළු කෙල්ල උඹ ආයෙ හෙට ඉඳන් ඉස්කෝලේ එන්න බෑ තියුණාද? තමුසට මම ආයෙ මේ ඉස්කෝලේ එන්න දෙන්නෙත් නැහැ. බලා ගන්නවා. එන්නවත් හිතන්න එපා හරිද? ඒ නිම්නා ඕකිව ළඟට ගන්නවත් එපා ඔයි. පට්ට ගඳයි යෝගිකාව. මාළුනේ විකුණන්නේ බං. මුළු ගෙදරම ගඳයි. ගේ ගාවින් යන්නේ එක මිනිස්සෙක්වත්. ඔක්කොම යන්නේ මාක්ස් දාගෙන. ඒ තරම් ගඳයි ඕන්. මාළු විකුණන එකාගේ දුවනේ ඔය.
මම ඕකේ වතුර බෝතලෙන්වත් බොන්න එපා බං පිළිගන්න අස්සාරේ බෑ. ඕන් හරියට නාන්නෙත් නෑ. පට්ට ගඳයි. අක්කේ මොකද කෑ ගහන්නේ? අම්ම එන්න කිව්වා බත් කන්න. මං එන්නම්. ඔයා යන්න. මං එන්නම්. අම්මස මොකද මේ කාමරේට වෙලා කරන්නේ? මොනවද ඔය හංගගත්තේ? මං දැන් එකපාරක් කිව්වනේ මං එන්නම් කියලා. තමසේ යනවාකෝ වද නොදී මට. අනේ හරි වැඩි උඹට වද දෙන්න මට. අනේ නංගි වාතයක් වෙන්න එපා. මට ඉස්කෝලේ නිදහසේ ඉන්න දැන් මෙතනවත් නිදහසේ ඉන්න දෙනවකෝ මට. යනවාකෝ මං එන්නම්. හරි ඔය කෑ ගහන්න එපා. මං ඒ මොනවද හංගගත්තේ කියලා. මොනවද? ඔය හංගගත්තේ? මොකුත් හංගගත්තේ නෑ. බොරු කියන්න එපා. එකපාරක් කිව්වා හොඳින්. යන්න මගේ කාමරයෙන් එළියට. හිටපන්කෝ. අම්මේ මම මුකුත් හංගගත්තේ නෑ. යනවා එළියට දැන්. අම්මට මං කියනවා එහෙනම් ඈ. අම්මේ කෑ ගහන්න එපා. මම මුකුත් හංගගත්තේ නෑ. අම්මේ චෝ තමසට පිස්සුද? අම්මේ අයියෝ නංගි. ඉබන් ඇයි මේ මෙච්චර කෑ ගහන්නේ? මෙයා මොනාරි හංගගත්තා. මොකුත් නෑ අම්මේ පිස්සු මෙයාට. බොරු නෙමෙයි. ඇයි මොකද? නෑ අම්මේ නෑ මොකුත් නෑ. හංගගත්තා. නෑ අම්මේ මොකුත් නෑ. කො පෙන්නනෝ? මං දැක්කනේ මං කිව්වේ. ඕම් බලන්න. මං දැක්ක මෙයා උක හංග ගන්නවා. හරි. ඔයා යන්නකෝ. ඇයි මං මම අක්කෙක් මොකද කතා මෙතන කරනවා. යන්නේ? යන්න නේද හරි කිව්වේ? යන්න හිටියා. හිතේ. දොර වහගෙන යන්න. ඇයි පුතේ මේ? අම්මලට මං කියන එක තේරෙන්නේ නෑ අම්මේ. අම්මා මැඩම් එක කතා කරත් මැඩම් එයාට බැනලා දෙන්නේ ෆෝන් එකෙන් ගෙනාවේ කියලා. නැතුව එයා මට දෙන වදේ ඉවරුන්නේ නැහැ. ඊට පස්සේ ඒකටත් මාත් එක්ක අදාවිලා වලිය ඇල්ලුවා. මට බැන්න ආපහු ඉස්කෝල නම් එන්න එපා කියලා. අම්මේ ඔයගොල්ලෝ හිතනවට වඩා ඒක මට මානසික වදයක්. දරුවෝ ඔය වගේ පුංචි ප්‍රශ්නයකට මේ වගේ දෙයක් කරගන්න හදන්නේ ඇයි? ඔය ඔච්චර මෝඩද? මං අද ප්‍රින්සිපල් මැඩම් එක්ක ඇවිල්ලා කතා කරා. මම මාළු ඉස්කෝලේ ඉන්න පැය ගානටම මගේ කනට ඇහෙන්නේ මම මාළු කාර්යයක් කිදුවා. පිලී ගඳයි, ගෙවල් වල කුණු ගඳයි. අම්මා තාත්තා ආදරය කරන්නේ අම්මා තාත්තට වටිනාකමක් තියෙන කියන්නේ මේක තමයි හැමදාම මාළු මූයු එවන්නේ. පිලී ගඳයි, කුණු ගඳයි හැමදාම ඉස්කෝලේ ඉන්න හැම වෙලාවකම ඕක විතරයි මගේ කන් වලට ඇහෙන්නේ. එයාලේම කියන හින්දා පන්තියේ ළමයි මම පිළිකුල් කරනවා. අම්මේ මං කියන එකක් ටීචර්ලවත් ගණන් ගන්නෑ. ටීචර්ලට කොහොම ටීචර්ලා කියන්නේ ඕව ගණන් ගන්න දේවල්ද ගණන් ගන්න නැතුව ඉන්න කියලා. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි මූණ දෙන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ තීරණ අරගෙන ඒ වගේම පැනලා යන එක නෙමෙයි කරන්න ඕනේ. මන් දන්නවා හැමෝටම එක වගේ මානසික හයියක් නැහැ ඕව දරා ගන්න. ඒත් අපි ශක්තිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ මොන ටීචර්ලකට පිස්සුද? අම්මේ ඔයා තේරුම් ගන්නෙත් නෑනේ ටීචර්ලා තියා. ඔයාලා කිව්වට ඒක දරා ගන්න ඕනේ මමනේ. එයාලා කියන